ඉපත් කරන. ඒ වගේම විශේෂම නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩියක් දෙන්න. අද ගාල්ලේ තිබෙන දෙවෙනි ප්‍රශ්නයක් ගැන සඳහන් කරන්න. අද ගාල්ල දිස්ත්‍රික්කයේ අපි බලාපොරොත්තු වුණා පහුගිය අයවැය ලේඛනයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ මාගාල්ල ජල යෝජනා ක්‍රමයේ දෙවෙනි පියවර ආරම්භ කිරීම වෙනුවෙන් යම් ප්‍රතිපාදනයක් වෙන් කරાવી කියලා මීට පෙර කතා කරපු മന്ത്രിවරයා කිව්වා විපක්ෂයේ කරපු එදා ආණ්ඩුවේ කරපු නවත්තපු වැඩයි අපි ඉදිරියට කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ගාල්ලේ මාගාල්ල යෝජනා ක්‍රමයේ ජල ව්‍යාපෘතියේ ඊළඟ පියවර ආරම්භ කරන්න අද ගාල්ලේ ජනතාව පානීය ජල ගැටලුවෙන් මහා දුකකට කරදරයකට පත් වෙලා තිබෙනවා අද රෝහල් වලට මාතෘ රෝහල් වලට කරාපිටිය රෝහල් වලට අද ගාල්ල සංචාරක ව්‍යාපාරය ප්‍රබලව තිබෙන දිස්ත්‍රික්කයක් අද සංචාරක ව්‍යාපාරය කරන හෝටල් නිමන්ට හෝටල් වල කටයුතු කරන්න බැරි වෙලා තිබෙනවා අද සංචාරකයන්ට පහසුකම් දෙන්න බැරි වෙලා තිබෙනවා අද දින 3ක් පහුගිය දිනවල ජලය තිබුණේ නැහැ ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉල්ලීමක් කරන්න කැමතියි ගාල්ලේ ජල ගැටලුව උග්‍ර වෙලා තිබෙනවා පහුගිය ආණ්ඩුවේ වාසුදේව නානායක්කර මැතිතුමා මාගාල්ල යෝජනා ක්‍රමයේ ඊළඟ පියවර ආරම්භ කරන්න මුල් කළ තියන්න ඒ දින නියම කළ තිබිද්දී කොරෝනා වසංගත නිසා ඒ කටයුතු කරන්න බැරි වුණා ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ගාල්ලේ මේ පානීය ජල ගැටලුව විසඳන්න පුළුවන් නම් මේ එන අයවැය ලේඛනින්වත් ගාල්ලේ පානීය ජලයේ ප්‍රශ්නය ස්ථිර විසඳුමක් ලෙස මාගාල්ල යෝජනා ක්‍රමයේ ඊළඟ පියවර වෙනුවෙන් අවධානය යොමු කරන්න කියන ගෞරවනීය ඉල්ලීමත් අපි මේ සභාවේ ගරු ආණ්ඩු පක්ෂයේ ඉල්ලීමක් කරනවා